මේ වගේම කතාවක් කිව්වා චාමර දේශීය ආච්චි. අර යෝසිත රාජපක්ෂ මහත්තයාගේ දෙහිවල ගයක් හදලා තියෙනවා. ඉස්සරහ තිබුණා ඉඩමක්. ඒ ඉඩම වටේ තියෙන තව පවච 80ක් විතර අරන් ලොකු ඉඩමක් කරා ඒක. ඒ ඉඩම හැදුවා ලක්ෂ 1500ක් විතර වටින ගයක්. ගෙවල් දෙකක්. ඒක යට තට්ටුවකුත් එක්ක. ඒ ඉඩමට ගත්ත ඉඩම් වල වටිනාකම ලක්ෂ 490යි. මේ ආච්චිට පැමිණිලා මේ ආච්චිගේ නමින් දැන් මේක තියෙන්නේ. කට උත්තරයක් දෙන්න කිව්වා මොකක්ද ඇවිල්ලා දීලා තියෙන කට උත්තරේ? ඒ ආච්චි දවසක් ගෙදර ඉන්නකොට මුස්ලිම් මුදලාලි කෙනෙක් ඇවිල්ලා මැණික් මල්ලක් දීලා ගියාලු. ඒ මැණික් මල්ල තියන් ඒ ආච්චි ඉන්නවා සති 3කින් විතර ඇවිල්ලා තව මුදලාලලා දෙන්නෙක් ඇවිල්ලා සල්ලි ගෝණි දෙකක් දීලා මැණික් මල්ල අරන් ගියාලු. ඒ සල්ලි වලින් මේ ගේ ගත්ත. දැන් අපිට මම විශ්වාස කරන්නද කියන්නේ. හෙට කිව්වොත් මහින්ද රාජපක්ෂ මහත්තයා මට ඇලඩින්ගේ පුදුම පහන යනකොට හම්බුණා. ඒක අතුල්ලපු ගමන් මේ යක්කු විවිධ භූතෝ පැනලා මට එක එක දේවල් දුන්නා. ඒවත් ඒ දීපුවා තමයි මට මේ තියෙන්නේ කියලා. තාත්තා මන්ත්‍රී පුතා මන්ත්‍රී දෙවෙනි පුතා නාවික හමුදාවේ. පවුලේ ආදායම කීයද? හොයලා බලන්නකෝ. කොහොමද ඒ අත්පත් කරගන්නේ? රාජ්‍ය දීපල රාජ්‍ය බලය පාවිච්චි කරලා අයතාලෙස හම්බු කරපුවා මේවා. හෙලෝකෝප් නඩුවක් තියෙනවා තව. එයාලංකා සමාගමට බඩු සප්ලයි කරන්න හදපු සමාගම. ඒකට මිලියන 120කින් පටන් ගන්නවා. කොහෙන්ද මිලියන 120ක්? පාර්ලිමේන්තු මන්ත්‍රීවරගේ ආදායම මැදමූලන බලවගේ ආදායම ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. පෙරදී කියලා හිතුවේ නෑනේ. මේ සමහර ගේම් ගැහුවේ තව අවුරුදු 10ක් විතර ඉන්නවා කියලා හිතන්. ඒක නිසා හදිස්සිය ගහපු සමහර ගේම් මේ තියෙන්නේ. දැන් මේවා එක දිගට පෙළ ගැස්සෙනවා. ඒ නිසා අර මැණික් මල්ලේ කතාව තමයි තව ටික දවසක් යනකොට මේගොල්ලෝ කියන්නේ. ජනවාහටත් එකතු වෙනවා දැන් කතාව දේශීය ආච්චිගේ මැණික් මල්ල වගේ කියලායි. එහෙම සුරංගනා කතා කියනවා හොටේ සල්ලි හොරකම් කරලා. ඒ නිසා මේක හරි පැහැදිලි. මේ මුදල් කොමිස් කුට්ටිය ගත්තා විශුද්ධිකරණය යත්තේ. එහෙම නැත්නම් මේ සුදු සල්ලි කරන්න තමයි අර නිමල් පෙරමහත්තයා account එක හරහා ගෙනල්ලා දැන් මේක තියාගත්තා. ඒ නිසා මේ ෆෙඩරේෂන් එක කියනවා Tamanට සල්ලි හම්බෙලා නැහැ වියදම් කරපු දේවලුත් නැහැ. ඒ නිසා ප්‍රශ්නේ එතන තියෙන්නේ. අනිත් එක තමයි දැන් ඔබ කිව්වා වගේ මේ සමහර අය චෝදනා කරන්න ගත්තනේ මේ අපි දන්නවා මේ හෙට ගෙන කට්ටිය. අපි දාලා දෙනවා පැමිණිලි 170ක් විතර. ඉතින් ඒවට අදාළ මිනිස්සු ගන්න ඕනේ. මේ සමහර අය දඟලන්නේ මේ තියෙන්නේ වීරවංශ කරපු වැඩ. එකක් නෙමෙයි තියෙන්නේ පක්ෂයේ හිතවතුන්ට අනුග්‍රහ දක්වන සම්පත් අවභාවිතා කිරීම සම්බන්ධයෙන්. ඥාති සංග්‍රහ සම්බන්ධයෙන්. මම එක දෙකක් මම මේකෙන් කියන්න. මේ තියෙන ඥාති සංග්‍රහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහන ගත්ත ඒවා පිළිබඳව. මම තව කීපයක් කියන්න. මේ තියෙනවා සහෝදරයන්ට ඉඩම් දීපුවා පිළිබඳව. ඉංජිනේරු සංස්ථාවට බඳවා ගන්නල සේවකයන් තම නිවසේ මෙහෙකාර සේවය යොදවා ගැනීම. විමල් වීරවංශ මහතා විසින් ඉංජිනේරු සංස්ථාවට බඳවා ගන්නල සේවකයන් වන දහනායක උද්‍යන්සලාගේ සාන්තිනි, ගණේෂන් බාලචන්ද්‍රන්, ආදිමූලන් සරෝජා මේ තුන් දෙනාට ඉංජිනේරු සංස්ථාවෙන් තමයි පඩි ගෙවන්නේ. මම ළඟ තියෙනවා මේ දාපු ලිස්ට් එක. ඒ විතරක් නෙමෙයි. මේ තියෙනවා බැසිල් රාජපක්ෂ මහත්තයා. මේ අර මෙතුමා කියපු ඇමරිකන් ශ්‍රී ලංකන් පුරවැසියෙක්. එහෙ සෙඩ් එකක තෙල් ගහ ඉඳලා තියෙනවා. අවසානයේ මේ ආවට පස්සේ 61 දෙනෙක් හමුදා නිලධාරීන් ගෙදර වැඩට තියාගන්න. බල්ලෝ බලන්න 6 දෙනෙක් තියාගන්න. මේ රණවිරුවන්ට සලකපු හැටි. මෙන්න රණවිරුවන්ට සලකපු හැටි. ඇයි? නෝනාගේ සාරි කට්ට ගහන්න ඉන්නේ හමුදාවේ නිලධාරිනියක්. මේ අය රුපියල් ලක්ෂ 1550ක අභ්‍යන්තර ගුවන් ගමන් වලට සල්ලි වියදම් කරලා තියෙනවා. රජයේ දීපල හමුදා නිලධාරීන් කියන්නේ මේ රටේ මහ ජනතාවගේ ඒකාබද්ධ අරමුදලින් පඩි ගෙවන සේවකයෝ. රණවිරුවෝ අන්න ගෙදර බල්ලෝ බලා ගන්න තියාගත්තේ. ගේ අතු ගන්න තියාගත්තේ. ඒ විතරක් නෙමෙයි. ඇමරිකාවේ පිටියෝගේ පෞද්ගලික නිවසේ ගෘහපාලන කටයුතු සඳහා යවා තිබුණේ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද? තව පෙනී ඉන්නේ කාවෙ නෙන්ද මේ? තව ඉදිරිපත් වෙන කාවෙ නෙන්ද? මේ සාක්ෂි දීලා තියෙනවා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම ඉස්සරහා මේ නිලධාරීන්. පැවරිච්ච රාජකාරී පිළිබඳව එයා කියනවා. මොකද්ද කරලා තියෙන්නේ? 2017 10 23 සිට බැසිල් රාජපක්ෂ මහතාගේ නෝනාගේ රාජකාරිය තමයි වාර්තා කළා. මේ කියගෙන යනවා අවසානයේ යාට සිද්ධ වෙලා තියෙන සාරි කට්ට ගහන්න. ජනයන්තර වතුර බෝතල දෙන සාරි. මේ නිලධාරීන් මේ නෝනලා කොහෙද හිටියේ? මොනවාද කරේ? රාජ්‍ය බලය ආයතනස පාවිච්චි කරලා කරපු වැඩ. ඒ නිසා මේ වංචා දූෂණ වලට චෝදනා වලට ලක් වෙච්ච මිනිස්සු අද හයියෙන් කෑ ගගා මේක මේ විහිළුවක් කරන්න. ඒකට වක් කියන්න ඕනේ මේ ආණ්ඩුව. හොඳයි. මේ ආණ්ඩුව ජනතාවට කියපු දේ මොකද්ද? ජනවරමේ අභිලාෂයන් ඉටු කරන්න නම් වහාම මේවට අදාළ පරීක්ෂණ කඩිනම්ක් සිදු කරන්න ඕනේ. ඒවට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාවලියකට යන්න ඕනේ. කෝටි ගණන් මේ රටේ මහජන දේපල කොල්ල කාපුවා. බදු නොගෙවපුවා. ඉඩම් අත්පත් කරගත්ත ඒවා ගින්දන් කෝටි ගණන් මහජන දේපල කොල්ල කාපුවා පිළිබඳව අපි පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයත් ඒවා පරීක්ෂා කරගෙන යනකොට මේ ආණ්ඩුවේ ෆයිල් ටික ගොඩ ගැහෙනවා. නිසා ඒවා ගොඩ ගැහෙන්න දෙන්න හොඳ නැහැ. තමන්ගේ සුද්ධවන්තභාවය පෙන්වන්න නම් මේ ෆයිල් පරීක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. ඒවා ගැන අහන්න විමසන්න පටන් ගන්න ඕනේ. නිසා ඒ අය ගෙදර යනකන් ඉඳලා මේ වැඩේ කරන්න නෙමෙයි. එහෙනම් ජනතාවගේ ජනවරමේ අභිලාෂයන් ඉටු කරන්න නම් හිටපු හොරුන්ටයි ඉන්න හොරුන්ටයි දෙගොල්ලන්ටම දඩුවම් දෙන්න කටයුතු කරන්න ඕනේ.